6ක් ධම්ම විභාග කරලා තියෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. මේ මොන චරිතයකට අයත් කෙනෙක්ද කියලා පාසටහන බලලා කියන්න පුළුවන්. හැසිරීම බලලා කියන්න පුළුවන්. ඇවිදින දිහා බලලා කියන්න පුළුවන්. කෑම කන දිහා බලලා කියන්න පුළුවන්. නිදා ගන්න විදිය බලලා කියන්න පුළුවන්. ඉදලක් දුන්නාම අතු ගන්න විදිය බලලා කියන්න පුළුවන්. ටැප් එකක් වහලා තියෙන එක මේ පැත්තට අරිනකොට කියන්න පුළුවන් මේක වහලා තියෙන්නේ මොන චරිතයකද කියලා. බලන්න මේ මිනිස්සු කියලා කියන්නේ මහා පුදුම හිතා ගන්න බෑ. ඒ ලක්ෂණ ශාස්ත්‍ර අද සමාජයෙන් අයින් වෙලා හැබැයි තවම තියෙනවා. පුද්ගලයා හොඳට අධ්‍යයනය කිරීම තුළ පුද්ගලයාගේ විවිධත්වය තේරුම් ගන්න පුළුවන්. ඒ චරිතය අඳුන ගන්න පුළුවන්. දැන් එතකොට මේ කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම ඒ බුද්ධත්වයට පත් වෙච්ච කෙනා ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා. දැන් අර සේල කියන බමුණ වයසක බමුණෙක් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා සරියුත් මුගලන් මහරහතුන් පිරිවරාගෙන. උන්වහන්සේගේ දෙහාවේ සේල ටිකක් බලන් හිටියා. නිකන්. බලන් ඉඳලා ගමන උන්වහන්සේ ඉස්සරහට ආවා. එවිල මෙහෙම උඩේ ඉඳලා පල්ලෙහාට බැලුවා පල්ලෙහා ඉඳලා උඩට බැලුවා. පල්ල කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දිහා බැලුවම ඔබ වහන්සේ හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ඇස් දෙක හරීම පැහැදිලි. ඔබ වහන්සේගේ ඍජු ප්‍රතාපවත් දේහය ආකර්ශනීයයි. ඔබ වහන්සේගේ හැමේ පැහැය හාමුදුරුවනේ මේ ඔක්කොම දේවල් ටික බැලුවාම මට හිතෙනවා ඔබ වහන්සේ මේ විදිහට පාරවල් දිගේ ඇවිදගෙන මිනිස්සුන්ගෙන් හිඟා කමින් මිනිසුන්ගෙන් ඉල්ලගෙන කමින් ජීවත් වෙන එක කිසිම තේරුමක් නැහැ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ රූප ශෝභාව, ඔබ වහන්සේගේ දේහ ලක්ෂණ වලින් පේන්නේ ඔබ වහන්සේ සක්විති රජකමට සුදුසු වෙච්ච උත්තමයෙක් කියලා. ඇයි ඔබ වහන්සේ රජ වෙන්නේ නැත්තේ? දැන් බලන්න සේල හොඳට ඉගෙනගත්ත බමුණෙක්නේ. සේල උන්වහන්සේගේ ඇස් දෙක, පිරිසිදු මුහුණ, ඍජු ප්‍රතාපවත් දේහය, දිග ගාත්‍රා, උන්වහන්සේගේ ගමන් විලාසය මේ සියල්ල නිරීක්ෂණය කළා පැත්තකට ඉඳගෙන. ඊට පස්සේ තමයි ටික ඇවිල්ලා ඇහුවේ. එතකොට උන්වහන්සේ කිසිම ගණනක් නැතුව කියනවා මම රජ. මම තමයි අනුත්තර වූ ධර්මරාජ. මම මේ ලෝකේ කාටවත් පෙරලන්න බැරි ධර්ම චක්‍රය පෙරලගෙන ලෝකේ පුරාම ගමන් කරනවා. බලන්න දීපුත්තරේ. මම රජ. මම තමයි අනුත්තර වූ ධර්මරාජ. ලෝකෙ කිසිවෙකුට පෙරලන්න බැරි ධර්ම චක්‍රය පෙරලගෙන මම මේ මුළු ලෝකෙ පුරාම ගමන් කරනවා. ඔය ටික කිව්වා. කිව්වම සේල කල්පනා කළා යමක් දන්න කෙනෙක් වෙන්න ඕනේ. තවත් අහන්න ඕන ප්‍රශ්නයක් ටිකක් අමාරුවේ වැටෙන්න. කියලා හිතලා සේල අහනවා මොකද සේල දේශපාලන විද්‍යාව දන්නවනේ. සේල අහනවා හොඳයි ස්වාමීනි ඔබ රජනම් කෝ ඔබේ සේනාධිනායකයෝ රජුරට සේනාධිනායකයෝ ඉන්නනේ. අදත් රජුරෝ පිටිපස්සේ ඉන්නේ කවුද? සේනාධිනායකයෝ ඉන්නවා. හමුදා නායකයෝ ඉන්නවා. අන්න සේල එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සේලට දකුණු පැත්ත රත දික් කළා. මේ ඉන්නේ සාරිපුත්‍ර. මේ තමයි මා පවත්වන මා පෙරලන ධර්ම චක්‍රය. මා පෙරලන විදියටම මොහු විසින් පෙරලාගෙන ගමන් කරනවා. මේ ඉන්නේ මොග්ගල්යාන වම් පැත්ත රත දික් කළා කියනවා. මොහු මාගේ ආඥා චක්‍රය ඒ විදියටම පවත්වගෙන ගමන් කරනවා. සේල ළඟට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ සැබෑවටම අනුත්තර වූ ධර්මරාජ කියලා වඳිනවා. වැදලා කකුල් දෙක ඉඹිනවා. ඉඹලා කියනවා ස්වාමීනි පැවිදි කරන්න කියලා. සේල මහල වෙලා රහත් වෙනවා. බලන්න සේලට දීපු උත්තරේ මම රජ අනුත්තර වූ ධර්මරාජ කිසිවෙකුට පෙරලන්න බැරි ධර්ම චක්‍රය පෙරලගෙන ලෝකේ පුරාම ගමන් කරනවා. දැන් එතකොට හොඳට කල්පනා කරලා බැලුවහම අපිට පේනවා එහෙනම් මේ බුදු කෙනෙක් කරන්නේ ධර්ම චක්‍රය පෙරලන එක. ඒකනේ කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ විසින්ම උන්වහන්සේ රජ කෙනෙක් බව. ධර්මරාජ. ඒ නිසානේ අපි කියන්නේ බුදු රජ කියලා. ඔය බුදුරජාණන් වහන්සේ කියන වචනය ත්‍රිපිටකයේ සේල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම තමන්ව අඳුන්න ගන්නවා තමන් රජ. හැබැයි ඒ රජකම 아무තුම රජකමක් නේ කිසි කෙනෙකුට යටත් නෑනේ. හරි නිදහස්. කිසිම බැඳීමක් නෑ. කිසිම අපේක්ෂාවක් නෑ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ.
දැන් උන්වහන්සේ මේ ධර්ම චක්‍රය පෙරලනවා. මේ ධර්ම චක්‍රය කියන එකේ මේක තියෙන රවුමක්. දැන් අපි සමහරලාට ධර්ම චක්‍ර දකිනවා ඒකේ දැන් විවිධ ආකාරයේ හැඩයන්. හැබැයි මම පෞද්ගලිකව කල්පනා කරනවා ධර්ම චක්‍රය කියන එක රවුමක් විය යුතුයි. මොකද නැත්තම් පෙරලන්න බෑ. පෙරලනකොට හිර වුණොත් මේ රවුම හරියට ඒක කරත්ත රෝදයක් වගේ විය යුතුයි. ඒ කරත්ත රෝදේ ඇතුලේ ගරාදි තියෙනවා. ඒ ගරාදි සංඛ්‍යාව 8 නම් අපි එකෙන් පෙන්눔 කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමහරවිට ගරාදි 12 ගරාදි 12 නම් එකෙන් පෙන්눔 කරන්නේ චතුරාර්ය සත්‍යයේ ද්වාදශාකාරය. අපි ඒවා ඉදිරියේදී විස්තර කරන්නම්. ගරාදි සංඛ්‍යාව 24 නම් එකෙන් පෙන්눔 කරන්නේ අභිධර්මයේ මහා ප ဋ ාණ ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍ය. මේ හැම එකෙම අරමුණක් හේතුවක් තියෙනවා. ගරාදි 12ක් තියෙන ධර්ම චක්‍රයේ රෝධ 3ක් තියෙනවා. රවුම් 3ක් තියෙනවා. ඒ රවුම් තුනෙන් පෙන්눔 කරන්නේ ත්‍රිපරිවෘත්තය. ත්‍රිපරිවෘත්තය ගැනත් ඉදිරියේ විස්තර කරනවා. ඒ නිසා ධර්ම චක්‍රය රවුමක් විය යුතුයි පෙරලන්න පුළුවන් වෙන. පෙරලන්න බැරි වුණොතින් එය ධර්ම චක්‍රයක් වෙන්නේ නැහැ. මොකද ඒක පෙරලගෙන ලෝකේ පුරාම ගමන් කරන්න ගියාම මේකේ ගැටලුවක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නනේ හදන්නේ, පෙරලන්නනේ හදන්නේ. ඉතින් උන්වහන්සේ මේ ඇසල පොයේ දවසේ හවස මේ ඉඳගත්තා. අසුන් ගත්තා. පස්වග මහණුන් වහන්සේ වටේට වාඩි වුණා. සදහම් සාකච්ඡාවක්. ලෝකේ බොහොම කලාතුරකින් වෙන සිද්ධියක්. හරිම අසිරිමත්. ලෝකේ බුදු කෙනෙක් බුදු වෙන එක නෙමෙයි අසිරිය. ලෝකේ සැබෑම අසිරිය ධර්මයේ දේශනා කරන එක. ලෝකේ කොච්චර බුදුවරු දහස් ගණනක් බුදු වුණත් එය බුදුන්ට විතරයි ඒකේ තියෙන වටිනාකම. බුදු වුණායින් පස්සේ දේශනාව කරාම තමයි මේ දේශනාව ලෝකයටම වටින්නේ. දැන් මේ සූදානම් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය පෙරලන්න. පෙරලා හරින්න. උන්වහන්සේ මේ ධර්ම චක්‍රය පෙරලන්න කලින් උන්වහන්සේ කල්පනා කළා දැන් මම කොහොමද මේ දේශනාව මුලින්ම කරන්නේ? ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි සමාජය තුළ පවතින මිත්‍යා ප්‍රතිපදා මිත්‍යා පිළිවෙත් ගැන මේ භික්ෂුන් දැනුවත් කරන්න ඕනේ. වැරදි දේවල් ටික ගැන කියලා දෙන්න ඕනේ. වැරදි දේ ටික කියලා දීලා වැරදි තැනින් ටික පැහැදිලි කරායින් පස්සේ ඒගොල්ලෝ සූදානම් වෙනවා හරි තැනට එන්න. දැන් අපි ඕන කෙනෙකුට ළමයෙක් හදනකොට උනත් ඒ ළමයාට වැරද්දක් පෙන්වන්නේ නැත්තම් කරන හැම වැඩේටම එහෙයි ඔළුව නවාගෙන ඉන්නවනම් ඒ ළමයා කවදාකවත් හොඳ වෙන්නේ නැහැ. නරක අවබෝධ කරගන්න. හොඳ නරක දෙකම ඒ ළමයාට උගන්වන්න ඕන. ඒක තමයි දෙමව්පියෝ කරන්න ඕන දේ. අපි දැන් සීලයත් කියනනේ චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය. මොකද චාරිත්‍ර සීලය කියන්නේ? චාරිත්‍ර සීලය කියන්නේ ඉස්සෙල්ලා වාරිත්‍ර සීලය. වැලකීම. වාරිත්‍ර කියන්නේ වලකින එක. වලකිනවා කියලා කියන්නේ දැන් අපි කියනවා මෙන්න මේවා වැරදි. මේවා නරකයි. මේ නරක දේවල් වලින් අයින් වෙන්න. ඒක තමයි වාරිත්‍ර සීලය. ඒ කියන්නේ අපි මුලින්ම පුද්ගලයෙක් හදන පිළිවෙල මේ. ධම්සක්පවතුන් සූත්‍රය අධ්‍යයනය කරාම මේකෙන් පේන්නේ මිනිස්සෙක් ධර්ම මාවතට යොමු කරවන්න ඕන පිළිවෙලයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒක විතා වටිනා ඉගැන්වීමක්. මම හිතන්නේ මේ දේශනා අතරේ ධම්සක්පවතුන් සූත්‍රය ගැන අපිට සති ගණනක් මාස ගණනක් සාකච්ඡා කරන්න පුළුවන්. එච්චර ගැඹුරු දේශනාවක්. එච්චරට සියුම්ව විග්‍රහ කරන්න පුළුවන්. ඒකේ මුලින්ම තියෙන්නේ පුද්ගලයෙක් වැරදි වලින් බැහැර කරගන්න. ඉස්සෙල්ලා මෙයාට වැරදි ටික කියන්න ඕන. ඔයාලගේ මේක වැරදි. ඔයාගේ මේක වැරදි. මේවා ඔක්කොම ටික හදාගත්තොත් විතරයි ඔයා සැබෑ හොඳ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත්වන්නේ. එතකොට උන්වහන්සේ මේ පස්වග මහණුන්ට ආමන්ත්‍රණය කළා. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. මහණෙනි දැන් ආමන්ත්‍රණය කළේ මහණෙනි කියලා. නමුත් සමහරලාට පස්වග මහණුන් ලෙසද නැත්නම් තාපසයන් ලෙසද කියන එක පිළිබඳව අපි විග්‍රහ කරන්න යන්න අවශ්‍ය නැහැ. කෙලස වුණත් බික්කු කියලා ආමන්ත්‍රණය කළා. බික්කු කියන්නේ කවුද? බික්කු කියලා කියන්නේ සංසාරේ බය පේන කෙනා. සසර බයයි කියලා දන්නවනම් කරපු පව්වල නරකවල විපාක විඳින්න වෙනවා කියලා දන්නවනම් එයා තමයි බික්කු. එයා තමයි භික්ෂුව. එතකොට සංසාරේ බයයි කියලා දන්න කෙනාට අපි හඳුන්වන තනි වචනේ තමයි බික්කු. එහෙනම් භික්ෂුවක් කියලා කියන්නේ මේ සසර බයෙන් නිදහස් වෙන්න. සංසාරයෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන
පරිසරය හදලා තියෙන කෙනා. සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතන කෙනා තමයි බික්කු. එයා තමයි භික්ෂුව කියලා කියන්නේ. එතකොට දැන් ඔය පස්වග මහණුන්ට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මහණෙනි භික්ෂුවක් විසින් නොයා යුතු පැති දෙකක් තියෙනවා. නොසෙවිය යුතු පැති දෙකක් තියෙනවා. හැබැයි ලෝකෙ දිහා බැලුවම ඔක්කොම හොයන්නේ ওই පැති දෙක තමයි. ඔන්නතන අද තියෙන අපිට ප්‍රශ්නය. එදත් තිබිච්ච ප්‍රශ්නය ඔක. දැන් ඉදත් අපි ඉන්දියාවට ගිහිල්ලා බැලුවොත් ඉන්දියාව තුළ තියෙන පුදුම විෂම සමාජයක්. සමාජලට අදත් ගිහිල්ලා බලන්න අදත් ඒ සමාජය තියෙනවා. අන්ත දරිද්‍රතාවයෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සු එක පැත්තක දුක් විඳිනවා. තවත් මිනිස්සු කණ්ඩායමක් දහස් ගණනක් සුපිරි මාලිගාවල රජසැප විඳිනවා. ඔය අන්ත දෙක ඉන්දියාව තුළ තවමත් තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා, සදාකාලයටම තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. දැන් බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට පැහැදිලි කරන්නේ භික්ෂුවක් නොසෙවිය යුතු, නොයා යුතු පැති දෙකක් තියෙනවා. මොකක්ද මේ පැති දෙක? යෝචායන් කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. පළවෙනි එක තමයි කාමසුකල්ලිකානු යෝගය. අපි සරලව පැහැදිලි කරන්නම් කාමසුකල්ලිකානු යෝගය යනු කුමක්දයි මා එය තමයි ශරීරයට අධික ලෙස සැපදීම. එය තමයි කාමසුකල්ලිකානු යෝග. නමුත් මේ හුඟක් විග්‍රහ කළ යුතුයි. නැත්නම් මේ කෙනෙකුට තේරෙන්නේ නැහැ එකවරම. හැබැයි කාමසුකල්ලිකාන යෝගය බුදවරු ප්‍රතික්ෂේප කරනවා. කාමසුකල්ලිකාන යෝගය බුදවරු අනුමත කරන්නේ නැහැ. කොහොමද ප්‍රතික්ෂේප? හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංහිතෝ. හීනෝ කියන්නේ පහත්. කාමසුකල්ලිකාන යෝගය පහත්. ගම්මෝ ග්‍රාම්‍යයි. ග්‍රාම්‍යයි කියලා කියන්නේ අපි කියන්නේ මේ නිකන් මේ අර ගොඩේ කියලා කියන වචනයක් තියෙනවා. මහ ගොඩේ සිරිත් තියෙන්නේ කියලා ඔය අපේ ගම් වලත් කියන හිටිය ගම. අන්න ඒක තමයි ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකෝ මේ පෘථග්ජනයන්ට ගැලපෙන එක. පෘථග්ජන කියලා කියන්නේ පංචකාම සම්පත් අනුගමනය කළමින් කළ දේ නැවත නැවත කරමින් ජීවත් වන්න. පෘථග් කියලා කියන්නේ නැවත කියන එක. කරපු වැරද්ද නැවත කළොත් එයා පෘථග්ජන. පෘථග්ජන ස්වභාවය තුල ජීවත් වෙන පුතුජ්ජනිකෝ අනරියෝ මේක අනාර්යයන්ට ගැලපෙන එකක්. මේක ආර්යයන්ට ගැලපෙන එකක් නෙමෙයි. මේක ආර්ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එක. උත්තම කියන එක, උත්තරීතර කියන එක. අනත්ත සංහිතෝ. මේකෙන් ඇති කරවන්නේ මොකද්ද? අනර්ථයක්, අයහපතක්, දුකක්. අනත්ත සංහිතෝ. දැන් එතකොට බලන්න කාමසුකල්ලිකාන යෝගය බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේදී වචන පහකින් ප්‍රතික්ෂේප කරනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඊට පස්සේ යෝචායන් අත්තකිලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දෙවන්න තමයි ශරීරයට අධික ලෙස දුක් දීම හෙවත් අත්තකිලමතානු යෝගය වචන තුනකින් ප්‍රතික්ෂේප කරනවා. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දුක්ඛෝ කියලා කියන්නේ ශරීරයට හුඟක් දුක් ඇති කරනවා. අනරියෝ කියලා කියන්නේ අනාර්යයි, ශ්‍රේෂ්ඨ නැහැ. අනත්ත සංහිතෝ කියලා කියන්නේ අනර්ථයක්ම ඇති කරනවා. අනර්ථය. හරියට මේක වචනෙන් කියන්න බෑ කවදාකවත්. කිසිම දවසක විශ්වය තුල පවතින ශූන්‍යතාවය වචන වලින් කිව නොහැක. ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි සීනි පැණි රස බව අපි දනිමු. සීනි පැණි රස බව අපි දන්නේ අපි සීනි කාලා තියෙන නිසා. කිසි දවසක සීනි ආහාරයට නොගත්ත මිනිසෙක් කෙසේනම් පිළිගනීද සීනි පැණි රසයි කියා? කිසි දවසක ඔහු පිළිගන්නේ නැහැ. ඒ වගේ තමයි විශ්වය තුල පවතින ශූන්‍යත්වය තේරෙන්නේ ජීවිතය ගැන, ලෝකය ගැන සිත දියුණු කරගත්තු, භාවනා කරපු, සිත සංසුන් වෙච්ච කෙනෙකුට විතරයි. ඒ ශූන්‍යත්වය තේරුම් ගන්න ඕන. ඒ ශූන්‍යත්වය තුල තියෙන යථාර්ථය තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වුණොත් තමයි ජීවිතේ වාසනාවන්ත, සාර්ථක, පුණ්‍යවන්ත, භාග්‍යවන්ත ජීවිතයක් බවට පත් වෙන්නේ. නැත්නම් නිකන් ගෙවිලා යනවා. කිසි තේරුමක් නැහැ. කිසි වටිනකමක් නැහැ. ජීවිතේ වටිනකම තියෙන්නේ මේ දේශනා කරන පරම සත්‍ය අවබෝධ කරගත්තොත්. බුදුවරු ලෝකයට බණ කියන්නේ මිනිසු හිනස්සන්නවත්, මිනිසුන්ට සන්තෝෂය ඇති කරන්නවත්, මිනිසුන්ට වෙන භෞතික දේවල් ළඟා කරවන්නවත්, මිනිසුන්ගේ තියෙන විඩාව සංසිඳවන්නවත් නෙවෙයි.
බුදුවරු ලෝකයට බණ කියන්නේ දුකින් නිදහස් කරවන්න. දුක යනෝ ශූන්‍යතාවය තේරුම් නොගැනීමයි. ශූන්‍යතාවය තේරුම් ගැනීම තමයි සැප හෙවත් නිබ්බාන. ඇත්තටම නිබ්බාන තුල සැප කියන වචනය එයට යෙදිය නොහැක. නිබ්බාන කියන தත්ත්වයටපත් වුණාන් පස්සේ සැපක් කියලා එක කියන්න බෑ. මොකද ඒක සැප කියලා කියන්නේ දුකේ ඉන්න මිනිස්සුනේ. දුකේ ඉන්න අය තමයි කියන්නේ නිවන සැපයි කියලා. නිවනට ගිය කිසිම කෙනෙක් කියන්නේ නැහැ නිවන සැපද කියලා ඇහුවත් නිහඬ වෙනවා. දුකද කියලා ඇහුවත් නිහඬ වෙනවා. සැපත් නැද්ද දුකක් නැද්ද කියලා ඇහුවත් නිහඬ වෙනවා. සැප තියනවද දුක තියනවද කියලාවත් ඒත් නිහඬ වෙනවා. පිළිතුරු දිය නැහැ. පිළිතුරු දෙන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි නිබ්බාන කියන தত্ত্ব ගැන තේරුම් ගත්ත කෙනෙකුට විතරක් ඒ විග්‍රහ කරන එක. හැබැයි නිබ්බාන කියන தત્ත්වය පවතින්නේ ශූන්‍යත්වය එක්ක. ශූන්‍යතාවය එක්ක. ඒ නිසා ලෝකයට පැමිණෙන හැම බුදුවරයෙක්ම දේශනා කරන්නේ ශූන්‍යතාවයයි. පස්වග මහණුන්ට ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශූන්‍යතාවය පිළිබඳව. මේ කාම සුකල්ලිකාන යෝගය අත්ත කිලමතාන යෝගය පිළිබඳව විග්‍රහයෙන් පෙන්눔 කරන්නේ ශූන්‍යතාවයයි. ඒ නිසා අපි අපේ ජීවිතයේ මේ ශූන්‍යතාවයේ තේරුම් ගන්න උත්සාහ ගන්න ඕනේ. ශූන්‍යතාවය වටහා ගන්න ඕනේ. දැන් අපි කව කාම සුකල්ලිකාන යෝග කියලා. කාම සුකල්ලිකාන යෝග කියලා කියන්නේ අපි ඇසින් බලපු රූපය අපි කැමති එකක් නම් ඒක අපි කැමති කියලා ඒක විඳිනවා. තව විඳිනවා. ඒක අල්ල ගන්නවා. ඒක බැඳ ගන්නවා. ඒක අපි ඒකට කියන වචනයක් උපාදාන කරගන්නවා කියලා. උපාදාන කරගත්තාම මේ උපාදානය නිසා අපි සංසාරයට බැඳෙනවා. දැන් එතකොට පුද්ගලයා කාමසුකල්ලිකාන යෝගය නිසා සංසාරයට බැඳෙනවා. ඇස නිසා සංසාරයට බැඳෙනවා. කන නිසා සංසාරයට බැඳෙනවා. නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා, මේ පංචේන්ද්‍රිය නිසා සත්වයා සංසාරයට බැඳෙනවා. මේ පංචේන්ද්‍රියන් පිනවමින් සත්වයන් සංසාරයට බැඳීම තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කාමසුකල්ලිකාන යෝගය. එතකොට දැන් අපි මෙතෙක් දවසක් වේ ශරීරයට සැපදීම කියලානේ. ඒක නෙවෙයි කාමසුකල්ලිකාන යෝගය කියන්නේ. පංචේන්ද්‍රයන් පිනවමින්, එය උපාදාන කරවමින් ශරීරයට අධික ලෙස සැප දෙමින්, ඒ උපාදාන තත්වයට මනසපත් කර ගැනීම තමයි කාමසුකල්ලිකාන යෝගය. දැන් ඉතින් හිඟන්නේකුට කාමසුකල්ලිකාන යෝගය තුල ඉන්න පුළුවන්. පෝසත් මිනිස්සෙකුට කාමසුකල්ලිකාන යෝගය තුල ඉන්න පුළුවන්. ඕනම කෙනෙකුට කාමසුකල්ලිකාන යෝගය අනුගමනය කරන්න පුළුවන්. එකම දේ තමන්ගේ ඉන්ද්‍රියයන් පිළිබඳව අවබෝධය. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් 6 පිළිබඳව පාලනයක් නැතිකම. ඉන්ද්‍රියන් 6 පාලනය නැතිකම නිසා පුද්ගලයා කාමසුකල්ලිකාන යෝගයට පත් වෙනවා. එතකොට දැන් අපි අපේ ජීවිතයේ ඉන්ද්‍රිය සංවරය කරන්න ඕන. සූත්‍රයක් තියෙනවානේ මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. හරිම වටිනවා කියවන්න. මම සූත්‍රයේ තියෙන තැන කියපු නිසා හැමෝම කියවන්න. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ 52 වෙනි සූත්‍රය සම්පූර්ණ මජ්ක්‍ධිම නිකාය න 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විස්තර කරන්නේ කාමසුකල්ලිකාන යෝගයට වැටෙන්නේ නැතුව ආධ්‍යාත්මික ජීවිතය පවත්වගෙන යන ආකාරය. එතකොට ආර්ය ශ්‍රාවකයා කොච්චර සැප පහසු තැනක ජීවත් වුණත් කාමසුකල්ලිකාන යෝගයට ඕන නම් වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. බලන්න කල්පනා කරලා රජමැදුරක ජීවත් වෙන්න පුළුවන් කාමසුකල්ලිකාන යෝගයක් නැතුව. තමුන්ට අවශ්‍ය ඕනම දෙයක් පරිහරණය කරන්න පුළුවන් ඒ දේවල් එක කිසිම බැඳීමක් ආශාවක් බලාපොරොත්තුවක් නැතුව. දැන් අපි මෙතන පොතක් තියෙනවා. මේ පොතට අපි ලෝභයක් ඇති කරගන්නවා. කිසිම තේරුමක් නැහැනේ. පොතට ලෝභයක් ඇති කරගත්ත එකේ මොකද තියෙන වටිනාකම? මේ පොතට ලෝභයක් ඇති කරගන්න නැතුව පොත හොඳට කියවලා පොතින් ගන්න අවශ්‍ය දේ අරගන්නවා. දැන් ওই පුද්ගලයෝ දෙන්නගෙන් වඩා බුද්ධිමත් කවුද? පොතට ලෝභයක් ඇති කරගෙන පොත ආරක්ෂා කරන කෙනාද? පොත කියවා තේරුම්ගෙන ජීවිතය හදාගන්න කෙනාද? ජීවිතය හදාගන්න කෙනා වටින්නේ. නමුත් සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් කරන්නේ පොත් දැකලා පොත් වලට ලෝභකමින් ආශාවෙන් ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන තාක්කල් ජීවිතේ නිවැරදි වන්නේ නැහැ. ජීවිතේ හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කාම සුකල්ලිකාන යෝගයෙන් අයින් වෙන්න. කාම සුකල්ලිකාන යෝගයෙන් අයින් වෙනවා කියලා කියන්නේ නිර්වාණයට තියෙන එක පැත්තක් බාධා වෙන පැත්තකින් අපි අයින් වුණා. දෙවෙන්න තමයි අත්තිකිලමතාන යෝගය. දැන් සමහරු කල්පනා කරනවා මෙහෙම. දැන් සැප දුන්නාම මේ සංසාරයට බැඳෙන්නේ. එහෙනම් දැන් දුක් දෙනවා. මෙහෙම දිගින් දිගට ශරීරයට දුක් දුන්නාම
අර ඉන්ද්‍රියයන් වල ඉන්ද්‍රිය පිනවීමේ ආශාව තියෙනවා. හැබැයි අරමුණක් නැහැ. දැන් ওই ශරීරයට කොච්චර දුක් දුන්නත් ඒ හැමෝම කැමති රූප බලන්න. රූප බලන්න කැමති නමුත් රූප පෙන්වන්න නැතුව ඉන්නවා. රූප පෙන්වන්න නැතුව හිටියට වැඩක් නැහැ. රූප බැලීමේ ආශාව, ශබ්ද ඇසීමේ ආශාව, ගඳ සුවඳ රස බැලීමේ ආශාව අපේ මනස තුල ක්‍රියාත්මක වෙනකම්. මනස තුල ආශාව ක්‍රියාත්මක වන තත්වයෙන් බැහැරට ගියාම ආශා ඉවත් වුණාම තමයි මනස ශාන්තභාවයටපත් වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. දැන් ඔය සූත්‍ර මජ්ක්‍ධිම නිකාය කියනකොට අපිට අහු වෙනවා. දවසක් උන්වහන්සේ පාරේ ගමන් කරනකොට උන්වහන්සේට හමු වෙන එක ගෝලයෙක්ගෙන් උන්වහන්සේ අහනවා ඔබලගේ ඒක තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේමයි මුල කොටසේ කොහොමද ඔබලගේ ගුරුවරයා ඔබලට මේ ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ? අපේ ගුරුවරයා කියනවා ස්වාමීනි ඇසින් රූප නොබලා සිටි පමණින් ඉන්ද්‍රිය භාවනාව වෙනවා කියලා. ඒතකොට උන්වහන්සේ අහනවා හොඳයි දැන් ඇසින් රූප බලන්නේ නැතුව හිටියාම ඉන්ද්‍රිය භාවනාව වෙනවා නම් ඉන්ද්‍රිය භාවනාව කරලා රහත් වෙන්න පුළුවන් නම් ලෝකෙ ඉක්මනටම රහත් වෙන්න ඕන කවුද? අන්ධයෝ. ඇයි අන්ධයට වෙන්නේ? ඊළඟට කියනවා නෑ නෑ ස්වාමීනි. කනෙන් ශබ්ද අහන්න නැතුව හිටියා මෙතන ඉන්ද්‍රිය භාවනාව කරලා රහත් වෙන. එහෙනම් ඉතින් කනෙන් ශබ්ද අහන්න නැතුව හිටියාම මෙතන ඉන්ද්‍රිය භාවනාව තියෙනම් එහෙනම් මුලින්ම රහත් වෙන්න ඕන බීරෝ. තර්කයක් ඉදිරිපත් කරනවා. හරිනේ තර්කය. අත්තකිලමතාන යෝගය කියන්නේ ඔයයි. දැන් එතකොට බලන්න මේ කාමසුකල්ලිකාන යෝගය අත්තකිලමතාන යෝගයේ කෙලින්ම සම්බන්ධයි මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට. මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේම තමා බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ ලෙසින්ම තවත් හැඩය වෙනස් කොට පස්සක මානුට දේශනා කරන්නේ. ඒ නිසා අපි ජීවිතයේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ දැන් අපි කියනවා මේ කොයි පැත්තෙන් ගියත් මේ ධහමේ තියෙන විශේෂය අන්තිමට අර ගියපු තැනට එන්න පුළුවන්. හැම පැත්තෙම මොකද චක්‍රයක්නේ ධර්ම චක්‍රයනේ. කොයි පැත්තෙන් පෙරළුවත් කරකැවුවත් මුල් තැනට එන්න පුළුවන්. දැන් අපි ධම්සප්පවතුන් සූත්‍රයෙන් පටන් ගෙන ඉන්ද්‍රිය භාවනාවට ආවා. ඉන්ද්‍රිය භාවනාවෙන් පටන් ගෙන ධම්සප්පවතුන් මේ සියල්ල එකයි. සියල්ල එක වෙන්නේ විශ්වය තුල පවතින සදාතනික පරමාර්ථ සත්‍ය නිසා. ඒ නිසා අපි පැහැදිලි කළා මේ අයට යම් කෙටි පැහැදිලි කිරීමක් කාම සුකල්ලිකාන යෝගය හා අත්තකිලමතාන යෝගය පිළිබඳව. අපි ඉදිරි දවසකදී සාකච්ඡා කරනවා ධම්සප්පවතුන් සූත්‍රයේ ඉදිරියටම. අදන ඔබට මේ හෝරාවක කාලය තුල වැටහෙන්නට ඇති. ඔබට පැහැදින්නට ඇති. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය තවත් කෙනෙකුට අවබෝධ කරන්නට ධර්මයේ දේශනා කරන්නට උන්වහන්සේ දේශනා කිරීමට මත්තෙන් කොයිතරම් දුරට ධර්මයේ ශ්‍රවණය කරන පිරිස පොළඹවා ගත්තද? මෙහෙවා ගත්තද? මේ මෙහෙවීම තුළ ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ අවබෝධ කරගැනීමේ වටපිටාව සකසන්නට උන්වහන්සේ කොපමණ උත්සාහ දරුවද? ධර්මය අවබෝධ කරගන්නට දරුවා වූ වෙහසට හා සමාන වෙහසක් උන්වහන්සේ ධර්මය අවබෝධ කර දෙන්නටත් උත්සාහ කරනවා. එනිසා තමයි උන්වහන්සේ අත්තකිලමතාන යෝගයත් කාමසුඛල්ලිකාන යෝගයත් කොයි ආකාරයෙන්ද අපි පිළිපැදිය යුත්තේ මේවා අත්හල යුත්තේ කුමක් නිසාද ආදී කාරණා පස්වක මහණුන් උදා දේශනා කළ වග අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට පහදා දුන්නා. ඒ නිසා ධර්මයේ දේශනා කිරීම, ධර්මය අවබෝධ කර ගැනීම, ධර්මය අවබෝධ කරගන්නට අපි සිටිය යුතු මානසිකත්වය කොයිතරම්ද කියන කාරණාව මේ හෝරාව පුරාවටම අපිට ඔබට කියන්නට හැකියාවක් ලැබුණේ. අපේ හාමුදුරනේ අපි මේසා විශාල ධර්ම කරුණු කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කළා. අපි මේසා විශාල ධර්ම කරුණු කාරණා ප්‍රමාණයක් අවබෝධ කරගත්තා. එහෙමනම් මේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දිනේදී ඔබට වැටහෙන්නට ඇති. ඔබට පැහැදෙන්නට ඇති. ධර්මය අවබෝධ කරගන්නට, ධර්මය ශ්‍රවණය කරන්නට ඔබ කොයිතරම් ශ්‍රද්ධා සම්පන්න විය යුතුද කියන කාරණාව. මේවා අපිට දේශනා කරන වශයෙන්ම ඔබට තනිව පරිශීලනය කරමින් ඔබට තනිව අවබෝධ කරගන්නට ඉඩකඩක් විවර කරන එකත් අපේ ගරු හාමුදුරන්ගේ එක වගකීමක්, එක යුතුයකමක්. ඒ නිසා අපේ හාමුදුරනේ වෙනදා පරිදිම අපි සඳහන් කරමු. අපි හැම දවසකම දැනුවත් කරන විශේෂ වැඩසටහන් පිළිබඳව සැප්තැම්බර් මාසේ 27 වෙනිදා අපි වැඩසටහනක් කරනවා. දරුවෝ ලැබෙන්නේ ඉන මව්වරුන්ටත් දරුවෝ බලාපොරොත්තුෙන් තවම දරුවන් නොලැබී සිටින අම්මාවරුන්ට මාතෘ සායනය. සදහම් මාතෘ සායනය. මේකට හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. මොකද පහුගිය දවස්වලත් අපිට හුඟක් අවස්ථාවල් අත්විඳින්න ලැබුණා. ඒ මාතෘ සායනයට සම්බන්ධ වෙච්ච ළමයි බොහෝ දෙනෙක් ඊටාම නිරෝගී වාසනාවන්ත දරුවන් ලැබිලා. ඉතින් ඒක අපිට සන්තෝෂයක්. ඒ සදහම් මාතෘ සායනය පැවැත්වෙනවා සැප්තැම්බර් මාසේ 27 වෙනිදා උදේ ඉරිදා
උදේ 7:30ට අපේ ආශ්‍රමයේදී. ඕනෑම කෙනෙකුට මේ මාතෘ සායනයේ දරුවෝ ලැබෙන්න ඉන්න අයට හා දරුවෝ බලාපොරොත්තු වෙන අයට එන්න පුළුවන්. ඒ වගේම අපි ආශ්‍රමයෙන් මුද්‍රණය කොට නොමිලේ බෙදා දෙන කරණීය සූත්‍රය, කරණීයමෙත සූත්‍රයෙන් ඔබේ ජීවිතය ආලෝකය කරගන්න ආකාරය පිළිබඳ පත්‍රිකාවක් මේ ඕනෑම කෙනෙකුට ආශ්‍රමයට පැමිණිලා ආශ්‍රමයේ බොදු පොත් මැදුරෙන් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. හොඳයි අපේ හැමදෙරේ බොහෝ දෙනෙක් විමසන කාරණාවක් තමයි ඔබ වහන්සේගේ ආශ්‍රමයට පැමිණ මේ පොත්පත් ලබා ගන්න කොහොමද කියන කාරණාව. ඇත්තටම අපිට මුලින් පැමිණෙන කලින් දුරකථන පණිවිඩයක් දී පාර අහගෙන එන්න පුළුවන්. නැත්නම් දෙහිවලට පැමිණ බෙල්ලන්තර හන්දියෙන් විමසූ විට ඕනම කෙනෙකුට ආශ්‍රමයට පැමිණෙන්න පුළුවන්. නැත්නම් මේ දුරකථන අංකයන්ට කතා කළත් පැමිණෙන්න පුළුවන් 0112 719යි 550. එහෙම නැත්නම් 0115යි 657යි 302. මේ දුරකථනයන්ට එකතු වීම තුළින් මේ හැම දිනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. අනිකුත් සියලු වැඩසටහන් පිළිබඳව විස්තර විශේෂයෙන් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේගේ උන්වහන්සේ වෙනුවෙන් පවත්වන වැඩසටහන් පූජාවන් පිළිබඳවත් ඕනෑම කෙනෙකුට දැනුවත් වෙන්න පුළුවන්. හොඳයි ඔබට වැටහෙන්නට ඇති පැහැදෙන්නට ඇති කොහොමද උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු කෘතීන් ලබා ගන්නේ උන්වහන්සේගේ ආශ්‍රමයේ පැවැත්වෙනා වූ ආගමික වැඩසටහන් වලට සහභාගී වන්නේ කොහොමද සහ මව්වරුන් වෙනුවෙන් දරුවන් අපේක්ෂා කරන දරුවන් ලැබෙන්නට ඉන්න මව්වරුන් වෙනුවෙන් උන්වහන්සේ කරන්නට බලාපොරොත්තු වන්නා වූ ඒ කටයුතු සම්බන්ධවත් ඔබ දැනුවත් වන්න කියලා අපි විශ්වාස කරනවා. ඉඩ කඩක් තිබෙනවා නම් මේවා සමග සම්බන්ධ වන්නට කියලාත් අපි ආරාධනා කරනවා සංගායනා වැඩසටහන් තුළින්. එහෙමනම් අදට සංගායනා සදහම් කතිකාවතෙන් සමුගෙන යනට කාල වේලා වෙලබිලා. නම් අපේ හැමදෙරුනේ ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය ප්‍රකාශ කරනවා. අද දවසේදීත් මේ මැදිරියට වැඩම කොට සකල සතට බොතු බැතිය ඇති කරන්නට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගත යුත්තේ ඇයි? බුදුමග ගමන් කළ යුත්තේ ඇයි කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්නට වැඩම කිරීම සම්බන්ධයෙන්. එහෙමනම් හැමදෙනාගේම අවසර ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දිනේදී සංගායනා සදහම් කතිකාවතෙන් සමුගෙන යන්නට. සමුගෙන යන මොහොතේ ප්‍රාර්ථනා කරන හැමදෙනාටම තිසරණ සරණ.